සුබ සන්ධ්‍යාවක් කියලා ආදරයෙන් පිළිගන්නවා හිතවත් සහෘදයින්ව තොප්පිකල නිවුස් YouTube අවකාශයට. අද දින විශේෂතම මාතෘකාව ඉෂාරා සෙව්වන්දි. ඔබට මතක ඇති. ඇය මීට මාස කිහිපයකට පෙර කොළඹ අධිකරණ සංකීර්ණය තුලදී විත්තිකූඩුවේ සිටි පාතාල කල්ලි සමාජික ගණේමුල්ල සංජීව ඝාතනයට සෘජුවම හවුල් වූ ඉෂාරා සෙව්වන්දිව. ඇය එම ඝාතනයෙන් පසුව අතුරුදහන් වුණා. ඇයව සෙවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෑහෙන උත්සාහයක නිරත වුණා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකාවේ හතර දිග භාගයම කවර් කරමින් ඇයව හෙව්වත් හමු වුණේ නැහැ. අන්තිමට පොලිසියට පුංචි සැකයකුත් ආවා. ඉෂාරා සෙව්වන්දි ජීවතුන් අතර සිටිනවද නැද්ද කියලා. කොහොම හරි කාලය සමග ඉන්දුනීසියාවේදී අපරාධ කල්ලි සමාජිකයින් පිරිසක් කොටු වෙනවා. මේ කොටු වීමෙන් පස්සේ තමයි ලංකාවේ පාතාලයේ හොඳ සෙල්ලම් ඉස්සරහට එන්නේ. මේ කොටු වුණු පිරිස අතරේ සිටින ප්‍රබල පාතාල කල්ලි නායක පත්මේ නොහොත් කෙහෙල්බද්දර පත්මේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් තොරතුරු අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂක රොහාන් ඕලුගොල මහතා සහ තවත් පිරිසක් නේපාලයේ බලා පිටත් වෙලා තිබෙනවා. ඒ මීට දින කිහිපයකට ඉහතදී. එහිදී නේපාල පොලිසියත් සමග එකට එකතු වී කරන ලද මෙහෙයුමකදී තමයි මේ ඉෂාරා සෙව්වන්දිව අත්අඩංගුවට ගෙන තියෙන්නේ. ඒ නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරයට කිලෝමීටර් 18ක් පමණ ඈතින් තිබෙන කඳුකර ගම්මානයක සංගවී සිටියේදී තමයි මේ කොටු කර ගැනීම වෙලා තියෙන්නේ. හැබැයි මෙහෙම දෙයක්ත් වෙලා තියෙනවා. රොහාන් ඕලුගල මහතා ගිහින් ඒ අත්අඩංගුවට ගැනීම කරන අවස්ථාවේදී ඉෂාරා සෙව්වන්දි අහලා තියෙනවා සර් මම හිතුවා කොයි වෙලාවක හරි සර් ඒවි කියලා. ඒ කියන්නේ ඉෂාරා සෙව්වන්දි බලාපොරොත්තුෙන් ඉඳලා තියෙනවා කොයි වෙලාවක හරි මාව කුදලගෙන යන්න ශ්‍රී ලංකා පොලිසිය එනවා කියලා. මොකද ඒකට හේතුව මගේ අයියා පත්මේ අයියවත් ගත්තනම් රොහාන් ඕලුගල මහත්තයා ගිහිල්ලා ඉෂාරා කල්පනා කරන්න ඇති මම කවුද? පත්මේ අයියවත් ගත්තනම් ඉෂාරා සෙව්වන්දි කියන මාව ගන්න ඔච්චර අමාරුද? එහෙම කියලා ඉෂාරා සෙව්වන්දි කල්පනා කරන්න ඇති. ඒ වුණාට ඉෂාරා සෙව්වන්දිගේ පැන යාමේ සැලැස්මකුත් තිබිලා තියෙනවා ඩුබායි වලට. ඒ වෙනුවෙන් අය සෑහෙන මුදලකුත් වියදම් කරලා තියෙනවා. ඇයට විදේශ ගමන් බලපත්‍රය සාදා ගැනීම සඳහා ඇය වගේ ඒ කියන්නේ ඉෂාරා සෙව්වන්දි වගේ තව තැනැත්තියක් ළඟ තියාගෙන ඉඳලා තියෙනවා. ඒකට හේතුව තමයි ඇයගේ ඡායාරූප යොදාගෙන වෙනත් ගුවන් බලපත්‍රයක් සාදාගෙන ඩුබායි රට බලා පිටත් වෙලා එතනින් තවත් රටකට හෝ දෙකකට තුනකට හෝ පැන ගොස් සංගවී සිටීම. ඒක තමයි ඉෂාරා සෙව්වන්දිගේ එක අදහසක් වෙලා තියෙන්නේ. කෙසේ හෝ මෙම අත්අඩංගුවට ගැනීමේදී ඉෂාරා සෙව්වන්දි සමග තවත් 6 දෙනෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අය අතර ගම්පහ නුගේගොඩ යාපනයේ වගේ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් ඉඳලා තියෙනවා.
අනිත් කාරණය තමයි මෙපමණ කාලයක් ඉෂාරා සෙව්වන්දි හිටිය කොහෙද කියලා හොයාගන්නත් බැරි වුණා. ලංකාවෙන් පිටත් පැනලා ගියා නම් ගියේ කොහොමද කියලා හොයාගන්නත් බැරි වුණා. දැන් තමයි දැනගෙන තියෙන්නේ. අය ගිහින් තියෙන්නේ මිද්දනියෙන් කියලා පොඩි සැක සංකාවක් තියෙනවා. හැබැයි හරියටම තහවුරු කරගෙන නැහැ. නමුත් දැනට තහවුරු කරගෙන තියෙනවා ජේ.කේ. බායි කියලා නැමැත්තෙක්ගේ සහාය අරගෙන ඔහුට රුපියල් ලක්ෂ 65ක් දීලා ඔහු මාර්ගයෙන් තමයි ඉන්දියාවට බෝට්ටු මාර්ගයෙන් පැන ගොස් තිබෙන්නේ. එතැන් සිට ඒ කියන්නේ ඉන්දියාවේ ඉඳලා නේපාලය දක්වා කෝච්චියෙන් තමයි ඉෂාරා සෙව්වන්දි ගිහිල්ලා තියෙන්නේ. කොහොම හරි ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතාවය හා දේශපාලන අතගැසීම් වලින් තොරව දැන් අයියලා මල්ලිලට නංගිලා අක්කලට පාතාලයේ කෙරුමන්ට යන්නේ නමන් නැති වෙලා තියෙනවා. දවසින් දවස අහු වෙනවා. මෙම පිරිස ශ්‍රී ලංකාවට රැගෙනීම සඳහා මේ වෙනකොට අවශ්‍ය කරන ලිපි ලේඛන සාදා ගැනීමේ සියලු කටයුතු ආරම්භ කරලා තියෙනවා කියලා පොලිස් මූලාශ්‍ර පවසනවා. එම ලිපි ලේඛනවල වැඩ කටයුතු අවසන් වූ සැනින් ඉෂාරා සෙව්වන්දි ඇතුළු ඉතිරි 6 දෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ලංකාවට රැගෙන ඒමට නියමිත බවයි පැවසෙන්නේ. නැවතත් මෙවන් වූ අලුත් පුවත් සමගින් අප හමුවන්නට කරුණාකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුවබර දවසක්.